දිනතික vlog එක දැන් තමයි මම තමයි කන්ටිනියු කරන්නේ. හෙලෝ ඔයාලට කොහමද? අද මම ඔයාලව එකගෙන යන්නේ අපිත් එක්ක සීගිරිය බලන්න. Nice. අපි ස්පෙෂල් රික්වෙස්ට් කරලා තමයි මේ ලිස්ට් එක ඉල්ලගත්තේ. මේ ඩේටි හොද සින්දු ටිකක් තිබ්බා. ඒත් අපි කැමති අර පරණ දේවල් මතක් කරගන්න. ඒක නිසා අපි ස්පෙෂල් රික්වෙස්ට් එකක් දාලා මේ සින්දු ටික ඉල්ලගත්තා. One eternity later. ඉද්දී අපිට ප්ලෑන් එකක් තිබ්බේ නෑ සෆාරි යනවා කියලා. කොහොම හරි අපිට සෆාරි යන chance එකක් ලැබිලා අද අපි සෆාරි යන තීරණය කළා. ඇත්තටම අද මම අලියෙක් දැක්කරත් මම මේක එළියට බහින්නේ නෑ. මම හරි ආසයි අලින්ට. මම ලොකු නම අලියෙක් ඇති කරන්න තමයි හිතන්නේ. ලොකු නාටක ලොකුයි ජොබ් එකක් කරාට පස්සේ මම කවදා හරි අලියෙක් ඇති කරන්න තමයි හිතන්නේ. මම ඉතින් අද බලනවා යා කොහොමද ඇති කරන්න පුළුවන් සුදුසු අලි ගොඩයි අලින්නා තුන් පතරෙන් කරන්නේ එහෙමද පේන්නේ බා අපි ෆොටෝ ගහ ගන්නකොට ලස්සන තැනක් තිබ්බොත් අර අංකල්ට කිව්වේ නවත්තන්න කියලා නවත්තයි. Okay. මේ කැලේ මල ෆොටෝද බං? මේ යකාට පිස්සුද කොයිද? කොච්චර දුකක් විඳගෙනද මේ ළමයි අලි බලන්න යන්නේ. තෝහින්ද තමයි මේ කොහින්ද විතරයි තියෙන්නේ. කවන්නේ අපි අලි බැලුවනේ. දිනතික vlog එක දැන් තමයි මම තමයි කන්ටිනියු කරන්නේ. Okay. දිනතිගේ උලම් බහැලා. දිනති ඩෙඩ්. සෙනුකිත් බාගෙට ඉවරයි. අපි දැන් යන්නේ කොහෙද? පර්වතයක් නගින්න. අලි පහු කරා දෙබරු හම්බුණා අපිට. තාම මොකද අපිට හම්බුනේ? මීහර. එච්චර. අපි බලමු තාම මොනවද හම්බෙන්නේ කියලා. තාම මොකද හම්බෙන්නේ නැහැ මේ ඉතුරු පොළ.
the next day. හලෝ good morning ඔයාලට. අපි උදේ 8ට අපි හිටපු තැනින් ආවා සීගිරියට. අපි ඒ යන්න හිටියේ. ඒත් අපි ගියේ නෑනේ. අපි ගියේ සෆාරි ගියානේ. දැන් තමයි අපි සීගිරියට යන්න හදන්නේ. අපි ගිහලා යන්නමු. මලවට පොඩක් අද්දක දාන්න හායි. අපි සීගිරියට යන්නේ. ඒ ඩස්බින් එකක් දැක්කොත් අපිට පිදුරංගල යන්න බැරි වුණා වෙලාව තිබ්බේ නැති නිසා. අපි සෆාරි විතරයි ඒ වෙලාව අනු අපිට යන්න පුළුවන් වුණේ. අපි ගියේ සල්ලි නැති නෑ අපිට යන්න පුළුවන්. සල්ලි මදි ඉන්නයි අපි බලයි කම්මැලි සල්ලි නෑ. එහෙම හේකුත් තියනවා. හැබැයි වෙලාවත් මදි වුණා. අපිට වෙන වැඩක් තිබ්බකෝ. කොල්ලෙක් වගේ තමයි සීගිරිය ඇවිල්ලා තියෙන්නේ. මම what is your interest? your assistant. hello. අපි දැන් අපි නැවත හිටපු තැන ඉඳලා බස් එකෙන් සීගිරියට ආවා. අපි එක පැත්තට ඇවිල්ලා අපි දැන් සීගිරිය ගල ළඟට එන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව 10:03යි. අපි ඇත්තටම එන්න හිතාගෙන හිටියේ 7ට. හැබැයි ඉතින් ළමයිගේ වැඩ දන්නවනේ. අපි කොහොම හරි 10ට සීගිරියට ආවා. ඒක ලොකු දෙයක්. අපිත් එක්ක ඉන්නවා ඊශ්වර දෙයියාගේ වයිෆ් ඉන්නවා. තරුෂගේ කනිකඩ ඔයා ඉන්නවා. බඩමු අපි දැන් ටිකට් ගත්තා. ටිකට් එකක් 120යි. පුදුම අවුවක් තියෙනවා. ගීස් මේ අම්මා අවුවයි බං. රස්නයක් ඉවසගන්න අර ගල පෙන්න පොට එකක් ගහනවා කියලා මේ ගල ගාඩ එකක් ගන්නවා. ගල පොට ගන්නවා අපිට තමයි ඊට ගන්න වෙන්නේ. ගල පොට ගන්නවා අපි ඉන්නවා බලන්න. මටත් මේ වගේ මාලිගාවක් හදලා දෙන්න රටේ හිටියන නේ. Oh my god. එන්න හිටියේ කීයද? බයින් හිටිය 12ට. බයින් හිටියේ 12ට. දැන්ට 11යි. තව බලන්න අපිට කොච්චර දීද කියලා. මේ වගේ තව ගොඩක් තියෙනවා උඩට. ගිනි ආවේ අපේ උඩට. අපිට ලෙඩෙක් හම්බුණා. හරි මාසාද්දේ. බෙහෙත් ගෙනාවෙත් නැහැ. ඇත්තටම ඉතින් උඹනේ හදිස්සි කරේ. උඹනේ මේ හදිස්සි කරේ. හොස්ටල් එකේ ඇඳිට යමන් කියන උඹනේ මේ හදිස්සි කරේ. මම කිව්වේ 9ට එන්න කියලා. මම කිව්වේ නෑ 6 වෙද්දි එන්න කියලා. 1 hour later. යකෝ මේ උඩට හදුවේ. අපි දැන් සාමාන්‍යයෙන් දුරට ඇවිත් තියෙන්නේ. අර ඇතින් පේන්නේ පිදුරංගල. අපි යන්න හිතන් හිටියේ වෙලාව මදි වෙච්ච නිසා ගියේ නෙමෙයි. ඔයාලට පේනවද? පිදුරංගල මෙතනින් තියෙන්නේ හෙවණල්ල. පිදුරංගලේ හෙවණල්ල වැටලා තියෙනවා. ඒ වුණා දකුණු හරි ලස්සනයි.
ඔයාලට පේනවද අර ඈත ඉඳලා තමයි අපි මෙතනට ආවේ. අපි ගොඩක් දුර පයින් ආවා. ඔළුවට ඒ මගේ යා කට් එක වගේ ඉන්නේ බා. මගේ කොණ්ඩේ කට් එක වගේ. මේ වෙලාව කොණ්ඩේ පේන්නේ. අනේ පව් බා. ඒ මේ මම හත දෙන්න. ආදී හැබැයි ෆෝන් එක charge එක නැහැ. මම power bank එක ගෙදරින් බෝඩි මට ගෙනාවා. බෝඩි මින් සීගිරියට ගෙනාවා. සමහර යනකොට තරන් ගියා. power bank එක දාලා විල සීගිරියට යනකොට ෆොටෝ ගහනවා තිරියක් නැහැ. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි. Thanks for watching. Please subscribe.